Hello everyone. Welcome back to again. ඔන්න ඉතින් අද අරගෙන ආවේ ටිකක් වෙනස් විදිහේ කේක් එකක් හැදෙන විදිහ. ඉතින් මේක නම් ගොඩක් කාලෙක ඉඳලා එන කේක් ට්‍රෙන්ඩ් එකක්. ඒ වුණාට මම try කරන්නේ පළවෙනි වතාවට. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක මේ කේක් එක හැදෙන විදිහ වීඩියෝ එකකින් මේ විදිහට share කරගන්න. මුලින්ම කේක් එක ගැන කියලා ඉන්නම්කෝ. කිලෝ එකක කේක් බැටර් එකක් පාවිච්චි කරලා අඟල් 7 ට්‍රේ එකේ ග්‍රෑම් 500 වෙන විදිහට දෙපාරක් බේක් කරලා ගත්ත කේක් එකක් තමයි මේ විදිහට මම ක්‍රම් කෝට් කරලා ෆයිනල් කෝට් කරගෙන තියෙන්නේ. මේ කේක් එක මේ විදිහට හදන්න මම පාවිච්චි කරන්නේ අඟල් 16ක කොටු හැඩති කේක් බෝඩ් එකක්. කේක් බෝඩ් එකේ අයිනකට වෙන්න තමයි කේක් එක මම තියලා අයිසින් කරගෙන තියෙන්නේ. ඊට අමතරව ඔයාලට මේ පේන විදිහේ නොවැම්බර් මාසේ කැලෙන්ඩර් එකත් මම කලර් print out දාලා අවශ්‍ය කරන ඩේට් එක වටේට රෙඩ් පෙන් එකක් පාවිච්චි කරලා හાર્ට් එකක් ඇඳගෙන මේ කැලෙන්ඩර් එක ලැමිනේට් කරගෙන තියෙනවා. ඒ විදිහට ලැමිනේට් කරගත්තු කැලෙන්ඩර් එක මම කේක් බෝඩ් එකට අලව ගත්තේ ඩබල් ටේප් පාවිච්චි කරලා. ඔයාලට කැමති නම් normal print out එකක් දාලා fondant පාවිච්චි කරලා උනත් කේක් බෝඩ් එකට මේ විදිහට පැත්තකට වෙන්න අලව ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට artificial flowers එකතු කරලා කේක් එක ඩෙකරේට් කරගන්න ඕන. ඒ වගේම කියන්න ඕන මේ flowers එකතු කරගන්නකොට මේ flower එකත් එක්කෙන කම්බි කොටස මම කේක් එකට එකතු කරන්නේ නැහැ. ඒ කම්බිය ඉවත් කරලා ඒ වෙනුවට ටූත් පික් එකක් දාලා තමයි කේක් එකට පින් කරගන්නේ. කේක් එක හැදෙනකන් මේ ඕඩ් එක ගැන කියලා ඉන්නම්කෝ. මේ ඕඩ් එකත් මට ලැබුණේ ජපාන් වලින්. මගේ ඔෆිස් එකේ කලින් බොස්ගෙන් තමයි මේ ඕඩ් එක මට ලැබුණේ. ඉතින් මේ කේක් එක හැදෙන්නේ බොස්ගේ ආදරණීය වයිෆ් වෙනුවෙන්. ඉතින් මට මතක විදිහට තුන්වෙනි කේක් එක මේක වයිෆ් වෙනුවෙන් හදන. ඉතින් මම හිතනවා මේ කේක් එක මම හරිම ලස්සනට හැදුවා කියලා කාලයක් තිස්සේ හදන්න බලාපොරොත්තු වෙන හිටපු කේක් ඩිසයින් එකක්. ඉතින් ඔයාලත් කේක් එකේ ෆයිනල් ලුක් එක බලලා කේක් එක ගැන හිතන දේවල් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම කියන්න ඕන තවත් දෙයක් තියෙනවා. වීඩියෝ එකක් අප්ලෝඩ් කරාට පස්සේ මට පුළුවන් හැමදේම වගේ වීඩියෝ එකකින් ඔයාලත් එක්කත් ෂෙයා කරගන්නවා. ඒ වුණාට සමහරක් අය හරියට වීඩියෝ එක බලන්නෙත් නැහැ. වීඩියෝ එක භාගයක් බලලා එයාලගේ ප්‍රශ්න ටික පහලින් කමෙන්ට් කරනවා. ඉතින් මම මේ වීඩියෝ එකකින් ඒ ප්‍රශ්න වලට සමහරක් වෙලාවට උත්තර දීලා තියෙනවා. ඉතින් මම කියන්නේ එහෙම කරන්න එපා. වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා ඔයාලට තියෙන ප්‍රශ්නයක් විතරක් පහලින් කමෙන්ට් කරන්න. එතකොට මටත් පහසුයි ඔයාලටත් තේරුම් ගන්න ලේසි. අනවශ්‍ය බොරු ප්‍රශ්න අහන අයට නම් මම ඇත්තටම රිප්ලයි කරන්නවත් කාලයක් වෙන් කරගන්නේ නැහැ. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ මේ වීඩියෝ එක දකින්නේ පාන්දර 5ටද 6ටද රෑ 11ට 12ටද. ඒක එයාලට ප්‍රශ්නයක් නැහැ. එයාලා මම දාලා තියෙන contact number එක save කරලා WhatsApp එකෙන් මට message එකක් hi කියලා දාලා අනිත් පැත්තට call ගන්නවා. ඉතින් මමත් හිතන්නේ මොකක් හරි මගේ personal reason එකක්ද හදිස්සියක්ද කියලා බලන්න call එක answer කරාට පස්සේ අහන්න සමහරක් ප්‍රශ්න එක්ක ඇත්තටම පුදුම විදිහට තරහ යනවා. අනේ ඉතින් ආදරයෙන් ඉල්ලනවා ඒ විදිහට කරන්න එපා. මොකද ඒ වෙලේට මම නිදාගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මමත් වැඩක ඉන්න පුළුවන්. කාටත් පහසුයි ඔයාලා මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් මේක දැක්ක ගමන් ඔයාලා රිප්ලයි කරනවා. ඒ නිසා මේ විදිහේ වැඩ කරන්න එපා කියලා ආයිමත් ආදරයෙන් ඉල්ලනවා. හරි ආපහු ඉතින් අපි කේක් එක පැත්තට යමුකෝ. ඔන්න ඔය විදිහට තමයි කේක් එකේ ෆයිනල් ලුක් එක තියෙන්නේ. කියන්න බැරි වුණානේ. ඔය සයිඩ් එකෙන් තියෙන ෆ්‍රෙෂ් රෝසස් ගෙනල්ලා මම තමයි ගෙදර ඔය විදිහට මට අවශ්‍ය කරන උස ප්‍රමාණයකින් මේ විදිහට ලස්සන බොකේ එකක් වගේ මේ මල් ටික හදාගත්තේ. කේක් එකේ ෆයිනල් ලුක් එක ගැන ඔයාලට හිතන දේවල් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඉතින් ආයිමත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. bye. Thank you for watching.